සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අපේ skill shop web application එකේ අපේ forgot password එක අපි හදාගත්තේ කොහොමද සහ ඒකේ back end එක කොහොමද අපි කරගත්තේ කියලා. ඉතින් අපි බලමු අපි ඒක කොහොමද කරගන්නේ කියලා. ඉතින් අපිට මෙතන email එකක් add කරන්න තියෙනවා, අපිට password එකක් add කරන්න තියෙනවා. ඉතින් අපිට වැරදිලා හරි අපේ password එක අමතක වුණොත් අපිට අනිවාර්යෙන් අපේ application එක forgot password option එක තියෙන්න ඕන. ඉතින් අපි මෙතන මේ forgot password කියන option එක click කරලා ක්ලික් කරපුවහම අපිට එනවා ෆීල්ඩ් එකක් අපේ ඊමේල් ඇඩ්‍රස් එක ඇඩ් කරන්න කියලා. ඉතින් අපි මෙතන ඇඩ් කරන්න ඕන අපේ පාස්වර්ඩ් එක රීසෙට් කරන්න ඕන ඊමේල් එකේ කරන්න ඕන ඊමේල් එකයි. ඉතින් අපි මෙතන අපේ පාස්වර්ඩ් එක රීසෙට් කරන්න ඕන ඊමේල් එක එකටම අපි මේක නැතුව නිකන් send code කියලා දෙමු. ඉතින් ඔයාලට පේනවා මෙතන පොඩි validation part එකක් කරලා දෙනවා. මෙතන ඊමේල් එකක් නැතුව access කරන්න try කරොත් අපිට invalid email සහ අපි මේ ඊමේල් එක ඇඩ් කරලා අපි මේ ඊමේල් එකේ හරි ෆෝමැට් එකට නැතුව ඇඩ් කරන්න හැදුවත් ඒත් පෙන්නනවා invalid email කියලා. ඉතින් අපි මේක අපේ gmail.com කියන හරි ෆෝමැට් එකෙන් අපේ send code එක ඇඩ් කරන්න try කරොත් ඔයාලට පේනවා මේක sending කියලා වැටෙනවා. ඊට පස්සේ මේක code send your email කියලා ඊට පස්සේ මොඩල් එකක් ඕපන් වෙනවා forgot password කියලා. ඉතින් මෙතනදී මේ code එක අපේ email එකට send වෙලා තියෙන්න ඕන. ඉතින් මේ ඇවිල්ලා තියෙන අලුත් code එක අපි copy කරගෙන මෙතෙන්ට ඇවිල්ලා අපි මේක verify කරමු. ඒ කියන්නේ කිසිම code එකක් දාන්න නැතුව ඔයාලට පේනවා මෙතන enter exactly 6 digits කියලා අපිට මෙතන පෙන්වලා තියෙනවා. ඊට පස්සේ අපි මෙතන මේ තියෙන මේ අපි ගත්ත code එක අපේ හරියටම hiking තියන්නේ නැතුව අපි එකක් අඩු කළා වගේ ඇඩ් කරන්න හැදුවොත් ඒත් ඒ error message එකම එනවා. ඉතින් අපි මෙතන අන්තිම ඉලක්කම වෙනස් කරලා يعني වැරදි code එකක් ඇඩ් කරොත් invalid code කියලා පෙන්නනවා. ඊට පස්සේ අපි හරි code එක ඇඩ් කරොත් අපිට මෙතන පෙන්නනවා code verified කියලා. ඉතින් මම ඔයාලට එකටම මෙතන පෙන්නන්නම් මගේ database එකේ password එකේ මගේ මෙතන තියෙන මේ password hash එක. ඉතින් මොකද මම මේක ඔයාලට දැන් පෙන්නන්නේ මගේ password එක වෙනස් කරාට පස්සේ මම ඔයාලට පෙන්නන්න refresh කරලා මේක වෙනස් වෙන්න ඕන. එතකොට තමයි අපිට බලන්න පුළුවන් අපේ password එක වෙනස් වුණා කියලා. ඉතින් මම මේකට අලුත් password එකක් දෙනවා. මම එකටම අලුත් password එකක් දෙන්න නැතුව නිකන් reset password කියලා දුන්නාම all fields are required කියලා මට පෙන්නනවා. ඉතින් මම මේකට password එකක් add කරගෙන නිකන් confirm password එකක් දෙන්නේ නැතුව reset password කියලා දෙනවා. එතකොට අපිට මෙතන පෙන්නනවා confirm password එකක් දෙන්න ඕන කියලා. ඉතින් අපි මෙතන confirm password එකක් add කරගන්නවා. හැබැයි අපි ඒකේ ඒ password එකට match වෙන්නේ නැති එකක් add කරොත් මෙතන password don't match කියලා පෙන්නනවා. ඉතින් ඊට පස්සේ අපි ඒ password එක add කරාට පස්සේ password reset successfully කියලා අපි ආයෙ අපි sign in එකට එනවා. ඉතින් අපි මෙතන අපේ database එකට ඇවිල්ලා අපි database එක refresh කරොත් ඔයාලට පේන දැන් දැක්ක ඇති අපේ මේ password hash එක වෙනස් වුණා. මේක වෙනස් වුණේ අපේ password එක change වෙච්ච හින්දා. ඉතින් අපි බලමු අපි කොහොමද අපේ back end එකෙන් අපේ මේකේ model එකේ design එක සහ back end එක කරගත්තේ කියලා. ඉතින් අපි එකටම මේක කරගෙන තියෙන steps තුනකට ඒ කියන්නේ email එක enter කරන part එකත් ඒකේ verification code එක කියන part එකත් සහ ඒකේ password එක confirm කරලා ඒ password එක save කර reset කරන part එකත් විදියට. ඉතින් අපි මේකේ පළවෙනි මොඩල් එක කතා කරගත්. ඉතින් මේකට එකටම අපි මෙතන div එකක් දීලා අපේ ඒකේ class එක padding 6 සහ ඒකේ id එකක් දීලා තිනවා forgot step 1 කියලා. ඊට පස්සේ අපි paragraph tag එකක් ඇතුලේ enter your email to receive the verification code කියලා දීලා අපි class එකක් add කරලා තිනවා text grade 600 සහ margin bottom එක 4ක් විදියට. ඊට පස්සේ අපි තව div එකක් ඇතුලේ class එකක් දීලා ඒකේ margin bottom එක 4ක් සහ ඒකේ label එකක් add කරගෙන තියෙනවා email address කියලා. ඉතින් අපි මේකට for එකක් දාලා දෙනවා forgot email සහ ඒකට class එකක් add කරගෙන තියෙනවා block text grade 700 සහ text small font එක semi bold සහ margin bottom එක 2 එකක් විදියට. ඊට පස්සේ අපි input field එකක් add කරගෙන ඒකේ type එක email සහ ඒකේ id එක forget email විදියටත් ඒකේ placeholder එක your@example.com විදියටත් අපි place කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි ඒකට class එකක් දීලා දෙනවා w අපි ඒකට classes කිහිපයක් add කරගෙන තියෙනවා w full padding x එක 4 py එක 2 සහ board එකක් සහ board එක grade 300 උත් ඒක rounded large සහ ඒකේ outline එක focus none කරලා ඒකේ thickness එක ring එක 2 ගේන්නත් සහ ඒකේ focus ring එකේ color එක blue 500 උත් විදියට. ඊට පස්සේ තව අපි div එකක් add කරගෙන id එකක් දාගෙන තියෙනවා forget message කියලා. ඊට පස්සේ අපි ඒකට class එකක් add කරගෙන තියෙනවා hidden margin bottom 4 සහ padding එක 3 විදියටත් rounded large text small විදියට. ඊට පස්සේ අපි තව div එකක් add කරගෙන ඒකට class එකක් දාලා දෙනවා flex gap 3 කියලා සහ button එකක් add කරගෙන තියෙනවා send අපේ code එක send කරන්න ආවේ send code button එක සහ cancel button එක විදියට. ඉතින් අපි මේ button එකේ පළවෙනි button එකේ type එක button විදියටත් ඒකට අපි function එකක් add කරගෙන තියෙනවා on click එකක් දීලා forget password සහ ඊට පස්සේ id එකක් දීලා තියෙනවා forget password send code btn කියලා.
ඊට පස්සේ අපි එක ක්ලාස් එකක් ඇඩ් කරගෙන තියෙනවා flex1 bg gradient to r from blue 600 to indigo 600 සහ ඒකේ text එක white font semi bold padding y එක 2 සහ rounded large ඊට පස්සේ home from blue 700 to indigo 700 කියලා ඊට පස්සේ අපි තව බටන් එකක් ඇඩ් කරගෙන ඒකේ type එක button කියලා ඒකට function එකක් හදාගෙන තියෙනවා on click close forgot password model කියලා ඊට පස්සේ අපි ඒකට class එකක් ඇඩ් කරගෙන තියෙනවා flex1 text gray 700 සහ 700 bg gray 300 font semi bold py එක 2 කියලා rounded large hover bg gray 400 කියලා අපි cancel button එක හදාගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි verification code එක හදලා model එක කතා කරලා ඉතින් අපි එකට මෙතන id තියෙන සහ අපි මේකේ තියෙන functions ටික කතා කරගෙන යනවා. ඊට පස්සේ අපි අන්තිමට මේ functions ඔක්කොගම back end එක අපි කොහොමද කරේ කියලා අපි බලමු. validations කොහොමද කරේ කියලා සහ ඊට පස්සේ අපේ verification code එක වෙන model එක හදන්න ඒකෙත් අපි div එකක් දාගෙන අපි ඒකට class එක දීලා දෙනවා hidden කියලා. මොකද අපේ මේ class මේක hidden වෙලා තියෙනවා නම් අපේ අර field එකෙන් පස්සේ තමයි මේ field එක පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ මේ model එකට පස්සේ මේ model එක පෙන්වන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට තව add කරගෙන දෙනවා id එකක් forward step 2 කියලා. ඊට පස්සේ paragraph එකක් add කරගෙන දෙනවා text gray 600 සහ margin button 4 කියලා. පස්සේ enter the 6 digit code sent to your email කියලා paragraph tag එක ඇතුළේ add කරගෙන video එකක් දාලා ඒකේ margin 4 කියලා class එකක් දාගෙන අපි ඒකට label එකක් දාගෙන තියෙනවා verification code කියලා අපේ verification code එක දෙන්න සහ ඒකට class එකක් දාලා තියෙනවා blocks text gray 70 first text small font semi bold margin bottom 2 කියලා සහ verification code කියලා verify code කියලා 4 එකක් දාගෙන ඊට පස්සේ අපි input field එකක් add කරගෙන ඒකේ type එක text සහ id එක verify code කියලා placeholder එක 000 කියලා place කරලා අපි ඒකේ max length එක 6 දීලා තියෙන්නේ මොකද අපිට verify code එකේ තියෙන්න ඕන උපරිම character සංඛ්‍යාව 6 ඒ කියන්නේ 6ට වඩා වැඩි වෙන්නත් බෑ අඩු වෙන්නත් බෑ 6ක length එකක තියෙන code එකක් නේද තමයි අපි 6යි කියලා දීලා දෙන්නේ ඊට පස්සේ අපි ඒකට classes කීප add කරලා දෙනවා කලින් add කරපු classes ටිකම ඊට පස්සේ කලින් වගේම අපි div එකක් දාලා ඒකේ verify message කියලා id එකක් දීලා ඒක class එක hidden කරලා margin bottom එක 4කුත් padding එක 3කුත් දීලා rounded large සහ text එක small කරලා තියෙනවා ඊට පස්සේ අපි div එකක් හදාගෙන ඒකේ class එක flex gap 3 කියලා අපි buttons දෙකක් හදාගෙන තියෙනවා අපේ verify button එක සහ back button එක ඉතින් verify button එකේ එකටම type එක button කියලා දීලා id එක forward password verify code btn සහ ඒකට on click එකක් දීලා අපි function එකක් call කරන් තියෙනවා verify code කියලා ඊට පස්සේ කලින් එකේ use කරපු classes ටික ඔය මේකට use කරලා තියෙනවා සහ button එකක් හදාගෙන තියෙනවා අපේ back button එකට ඉතින් ඒකට type එක button සහ අපේ back to email කියලා function එකක් call කරගෙන තියෙනවා ඉතින් ඒකටත් අපි කලින් වගේම classes ටිකක් call කරගෙන තියෙනවා කලින් එකේ කරා ගත්තා වගේම ඊට පස්සේ අපේ reset password model එක හදාගෙන තියෙන්නේ අපි ඒකටත් කරලා තියෙන කලින් වගේම div එකක් දාලා class එක hidden කරලා තියෙනවා මොකද මේකත් hide වෙලා තියෙන්න ඕන අරකින් පස්සේ ඒ කියන්නේ ඊළඟ steps වලින් පස්සේ තමයි මේක පේන්න ඕන හින්දා ඊට පස්සේ අපි මේකේ id එකක් දීලා දෙනවා forward step 3 කියලා සහ අපි මේකේ paragraph එකක් දාලා ඒකේ class එකක් දීලා දෙනවා text gray 600 සහ margin bottom එක 4 කියලා ඊට පස්සේ enter your new password කියලා දීලා තියෙනවා ඊට පස්සේ අපි div එකක් දාලා ඒක class එක margin bottom එක 4 කියලා දීලා අපි label එකක් දාලා ඒකේ 4 එක reset password උත් class එක block text gray 70 text small font semi bold margin bottom 2 කියලා new password එක දෙන්න පුළුවන් විදිහට label එකකුත් සහ input field එකක් හදාගෙන තියෙනවා type එක password id එක reset password සහ placeholder එකක් use කරලා අපි කලින් use කරපු classes ටිකම මේකෙත් use කරලා දෙනවා ඊට පස්සේ අපි div එකක් දාලා ඒකේ class එක margin bottom 4 කියලා දීලා අපි label එකක් හදාගෙන තිනවා අපේ confirm password එකට. ඉතින් ඒකෙත් කලින් විදියටම සහ හැබැයි ඒකේ 4 එක අපි reset password confirm කියලා දීලා දෙන්නේ. සහ ඒකේ class එක කලින් විදියටම දීලා තියෙනවා. ඒක ඉතින් input field එකේ type එක password සහ id එක reset password confirm කියලා වෙනස් කරගෙන තියෙනවා. සහ placeholder එක ඒ තිබ්බ placeholder එකම සහ classes ටික ඒ විදියටම තියෙනවා. ඊට පස්සේ අපි මේකට තව div එකක් දාලා ඒක id එක reset message සහ class එක hidden කරලා තියෙනවා ඊට පස්සේ margin bottom එක 4 p3 rounded large text small කියලා ඊළඟ ටික දීලා තියෙනවා ඊට පස්සේ අපි තව div එකක් දීලා flex එකක් දාලා ඒකේ gap 3 කියලා දීලා අපි buttons දෙකක් හදාගෙන පළවෙනි button එක ඒකේ type එක button විදියට ඒකේ id එක reset password btn කියලා අපි reset password කියන function එක call කරගෙන තියෙනවා ඊට පස්සේ අපි ඒකට කලින් තිබ්බ class ටිකම දීලා ඒක reset password button එක විදිහට හදාගෙන cancel button එකට අපි type එක button සහ ඒකේ on click එකක් දාලා close forgot password model කියන function එක අපි call කරගෙන තියෙනවා. ඉතින් මෙහෙම තමයි අපි models ටිකේ designs ටික හැදුවේ. ඉතින් අපි බලමු කොහොමද මේ ටිකේ process part එක වෙන්නේ කියලා. ඉතින් ඒකට අපි auth.js එහෙම නැත්නම් authentication javascript file එකට එන්න ඕන.
ඉතින් මේක අපි එකටම ෆන්ක්ෂන් එකක් හදාගෙන තියෙනවා validate email කියලා. ඉතින් මේක ඇත්තටම අපි හදාගන්නේ අපේ email එක validate email එකක්ද කියලා බලාගන්න. ඉතින් මේකට කියන්නේ සාමාන්‍ය මේ වලට කියන්නේ regular expressions කියලා. ඉතින් අපි මේව use කරලා අපි හදාගන්නවා variable එකක් email regex කියලා. ඊට පස්සේ අපි test කරනවා අපේ දෙන email එක මේ email regex වලට සමානද කියලා. ඊට පස්සේ අපි ෆන්ක්ෂන් එකක් හදාගන්න අපි forward password කියලා. ඉතින් forward password එකට අපි එහා පැත්තෙන් එන ඒ කියන්නේ අපි කලින් කතා කරගත්ත IDs වලින් يعني forward email සහ forward messages වලින් එන IDs වලින් එන ඒව ටික අපි document.getElement by id කියලා අපි ඒව ටික අල්ලගෙන අපි variables වලට assign කරගන්නවා email සහ messages කියලා. ඊට පස්සේ අපි message class list එකේ hidden කියන feature එක remove කරලා අපි තව variable එකක් හදාගන්නවා send btn කියලා. ඉතින් අපි forward password send code btn කියන එකෙන් එන values ටික අපි ඒකට අල්ලගන්නවා. ඊට පස්සේ අපි බලනවා අපේ email එක validate email එකක් නෙමෙයිද කියලා. එහෙනම් අපි කියනවා class name එකට text rect 500 එකක් සහ text එක small rounded large margin bottom එක 2 සහ padding 2 එකක සමග අපි ඒකේ ඉන්න HTML එක ඇතුලේ invalid email කියලා පෙන්නන්න කියලා. එහෙමත් නැත්නම් අපි කියනවා මේ process එක ඉස්සරහට කරගෙන යන්න. අපි කියනවා new form data කියලා එකක් හදාගන්න variable එක form කියලා. ඊට පස්සේ form.append එකට email එක දෙන්න. ඊට පස්සේ අපි මෙතන form.append එකට email එක අරගෙන ඊට පස්සේ අපි මෙතන message class name දීලා අපි මේකේ text blue 500 සහ text small rounded large margin bottom 2 සහ padding 2 කියලා දීලා දෙනවා. ඉතින් ඔයාලා දකින්න ඇති කලින් අපේ ඇතුලේ අර sending කියලා පොඩි spin එකක් අරගුණා වගේ එකක් වුණා. ඒක ඉතින් අපි කරගෙන තියෙන span එකක් දාලා ඒක class එක ඇතුලේ inline block සහ animate spin කියන classes ටික දීලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි send btn එක disable කරලා ඒක trueද කියලා බලලා තියෙනවා. ඊට පස්සේ අපි මේ කොටන් පස්සේ new xml http request එකක් හදාගෙන ඒක r කියලා variable එකට assign කරලා තියෙනවා. ඊට පස්සේ අපි මේකේ තියෙන data සියල්ලම අපි post method එකෙන් process.forward password process.php කියන file එකට යවනවා. ඉතින් මේ forward password process.php file එකේදී අපි ඒකටම මේකට අපේ database connection එකත් email එකේ email.php කියන ෆයිල් එකත් රික්කා කරගෙන අපි ඇඩ් කරගෙන තියෙනවා. ඉතින් email.php ෆයිල් එක ගත්තොත් ඔයාලට පේනවා. ඉතින් අපි මේකට මේ තියෙන smtp ෆයිල් සහ php mail exceptions php කියන ෆයිල්ස් ටික රික්කා කරගෙන අපි මේකට මේකෙන් තමයි අපේ අර ඊමේල් එකට කෝඩ් එක යන්න ඕන විදිහට හදලා තියෙන්නේ. ඉතින් අපි මෙතන අපේ ඊමේල් එක සහ මෙතන අපේ app password එක දෙනවා. ඉතින් මේ app password එක අපිට අපේ ඊමේල් එකට ගිහිල්ලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක බැලුවොත් අපි මෙතන බලලා තියෙන්නේ එහා පැත්තේ email කියලා post method එකෙන් එන mail එක අපි $sign email කියලා variable එකට assign කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි බලනවා මේ email එක හරියට filter කරලා ඒ validations වලට අදාළව තියෙනවද කියලා. එහෙම නැත්නම් echo කරන්න කියනවා invalid email කියලා. එහෙම නැත්නම් මේක continue කරන්න කියනවා. ඉතින් අපි කියනවා database එකට search එකක් දාලා email එක බලන්න. ඊට පස්සේ ඒක result කියලා variable එකට අල්ලගන්න කියලා. ඊට පස්සේ මේ result කියන variable එකේ number of count එක 0ට වඩා වැඩිද කියලා බලනවා. 0ට වඩා වැඩි කියන්නේ ඒක user කෙනෙක් ඉන්නවනේ අනිවාර්යෙන්. ඉතින් ඒක ඊට පස්සේ අපි fetch assoc එකකට දාලා ඒන result එක user කියලා අපි variable එකට assign කරගන්නවා. ඊට පස්සේ අපි ඒ කලින් තිබ්බ password token එක ඒක delete කරලා යනවා. අපි delete query එකක් දාලා ඉතින් ඊට පස්සේ අපේ අලුත් query එක ඒකට හැමම assign වෙලා යනවා. ඊට පස්සේ අපිට echo කරනවා success කියලා මේ process එක හරියට වුණා නම්. එහෙම නැත්නම් no user found කියලා පෙන්නනවා. ඉතින් ඊට පස්සේ ඒ පැත්තේ process එක ඒ පැත්තෙන් එන response text එක මේ පැත්තෙන් success කියලා ආවට පස්සේ අපිට පෙන්නනවා මෙතන ඉන HTML එකට response එක success නම් code send your email කියලා අපේ response එක පෙන්වන්න කියලා පෙන්නනවා. ඉතින් ඒ success එක එහෙම success වුණා නම් red green 500 උත් මෙතන ඇත්තටම තියෙන if close එකක් ඔයාලට මම කලින් වීඩියෝ එකෙත් එක පෙන්නුවා. මෙතන එහෙම ඒක success නම් green 500 උත් එහෙම නැත්නම් red 500 එකකින් දෙන්න කියලා කියනවා. ඉතින් මේ if එක response එක success වුණා නම් අපි මෙතන set time out කියලා arrow function එකක් දීලා අපි කියනවා මේ forward step 1 කියන එකේට hidden feature එක add කරන්න. ඊට පස්සේ step 2 එකට remove කරන්න. මොකද අපි ඊළඟ එකට යන්න ඕන හින්දා. සහ මේකේ verify message එක add කරන්න. ඒකට verify message එකට hidden කියන class එක add කරන්න කියලා. මේ ඔක්කොම වෙන්නනවා 1500 milliseconds අතර කියලා අපි timeline එකක් ඊට පස්සේ දෙනවා. ඊට පස්සේ r.1 error කියලා මේ on error කියලා function එකක් call කරලා arrow function එකක් දාලා
අපි ඊට පස්සේ මේකේ මේ විදියට class list එකේ තියෙන hidden feature එක remove කරලා ඒක text 500 එකක් සහ text small rounded large වගේ දීලා network error please try again කියලා අපි ඊන HTML එක ඇතුලේ මේ දෙනවා. ඊට පස්සේ අපිට functions කිහිපයක් තියෙනවා මෙතන. අත්‍තරම මේකෙන් ගන්නෙ දැන් function open forgot password model එකේ මේකෙන් වෙන්නේ අත්‍තරම අර අපේ මොඩල්ස් ටික එකක් පෙන්නද්දි එකක් අනිත් ටික වැහිලා ඕන එක විතරක් පෙන්වන විදිහට හදන එක. ඉතින් මෙතන ඔයාලට පේනවා එකක් එක්ස්ප්ලেইন කරන්න. forgot password model එකේ hidden කියන feature එක remove වෙලා මේක step 1 එක hidden කියන එක remove වෙනවා. එතකොට මේක පේනවා. ඒකම step 2 එකට 3 එකට මේ hidden කියන feature එක add වෙලා ඒ දෙක වෙනවා. එතකොට අපිට පේන්නේ step 1 එක විතරයි. ඊට පස්සේ forgot email කියන එක focus වෙනවා. ඒ විදිහටම ඊටු functions ටිකත් අනිත් එකක් එද්දි එකක් වෙන විදිහට මෙතන අපි ඔයාලට පේනවා කෝඩ් කරගෙන තියෙනවා. ඉතින් අපි verification code කියලා verify code කියන function එකක් හදාගෙන තියෙනවා. ඉතින් මෙතන කරගෙන තියෙන්නේ කලින් කරා වගේමයි document.getElement by id කියන මේකේ values ටික අරගෙන අපි assign කරගන්නවා variables කිහිපයකට code සහ email කියලා සහ message verify button කියලා. ඉතින් මෙතන ඇත්තටම මම let කියලා දාලා දෙන්නේ. ඉතින් let කියන එක අපිට වා කියලාත් ගන්න පුළුවන්. ඒ කියන්නේ variable එකක් හදන විදිහටම තමයි කියන්නේ වා එකම තමයි let කියන්නේත් ඒක same. ඒකින්ද මෙතන let පාවිච්චි කරත් වා පාවිච්චි කරත් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඕන නම් මෙතන වා කියලා දාගන්න පුළුවන් let පුරුදු නැහැ වගේ නම්. ඊට පස්සේ අපි මෙතන message එක class list එකේ hidden කියන feature එක remove කරලා තියෙනවා. සහ ඊට පස්සේ අපි බලනවා එහා පැත්තෙන් එන code එක. ඒක 6කට වඩා වැඩිද කියලා සහ ඒක text කියනවා අපේ test code එකෙන්. ඊට පස්සේ අපි බලනවා මේකේ class name එක add කරන්න කියනවා margin bottom එක 4 padding එක 3 rounded large text එක small text red 500 සහ අපි කියනවා අපේ මේක ඒ විදිහට 6කට වඩා ඒ කියන්නේ තිබ්බේ නැත්තම් end exactly 6 digits කියලා. ඊට පස්සේ එහෙමත් නැත්තම් අපි කියනවා message.class name margin bottom එක 4යි padding එක 3යි සහ rounded large text small text blue 500. ඊට පස්සේ inner HTML එක ඇතුලේ පෙන්වන්න කියනවා verifying span එකක් ගහලා අපි ඒක ඇතුලේ inline block animate spin කියලා මේ spin animation එක හදා ගන්නවා. ඊට පස්සේ අපි මේක ප්‍රශ්නයක් නැත්නම් ඊට පස්සේ අපේ new form data කියලා එකක් දාගෙන අපි variable එකක් හදා ගන්නවා form කියලා. ඊට පස්සේ form.append එකක් through අපේ email code action ටික යවා ගන්නවා. ඉතින් මේක වෙන්නේ ඇත්තටම ajax through. ඉතින් ඊට පස්සේ new XML HTTP request එකක් හදාගෙන අපි අලුත් variable එකක් හදා ගන්නවා xhr කියලා. ඊට පස්සේ අපි මේක post method එකෙන් process reset password process.php කියන ෆයිල් එකට යවනවා. ඉතින් අපි මේ ෆයිල් එකට ආවට පස්සේ අපි මෙතන එකටම database එක මෙතන recall කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි post method එකෙන් එන email සහ action එක අලුත් variables දෙකකට හදාගෙන තිනවා email සහ action කියලා. ඊට පස්සේ අපි if එකක් දාලා අපි බලනවා අපේ action එක verifyer. ඊට පස්සේ එහෙමනම් අපි මේ code එක post method එකෙන් එන code එක අපි බලනවා අපි code කියලා අලුතින් variable එකකට ගන්නවා. ඊට පස්සේ මේ code එක empty ද කියලා බලනවා. එහෙමනම් echo කරන්න කියනවා verify code is required කියලා. එහෙමත් නැත්නම් අපි කියනවා database එකට search එකක් දාලා email එක ගන්න. ඒක result කියලා variable එකට assign කරගන්න. ඊට පස්සේ කියනවා අපි මේ result කියන එක නැත්නම් එහෙමත් නැත්නම් ඒක බිඳුවට සමානද කියලා. නැත්නම් හරි ඒක බිඳුවට සමාන නම් අපි කියනවා echo කරන්න කියලා user not found කියලා. එහෙම ප්‍රශ්නයක් නැත්නම් අපි ඊට පස්සේ තියෙන result එක fetch as එකකට දාගෙන අපි ඒක user කියලා අලුතින් variable එකක් හදා ගන්නවා. ඊට පස්සේ අපි database එකට search එකක් දාලා අපි එන result එක අපි code result කියලා අලුත් variable එකකට assign කරගන්නවා. ඊට පස්සේ අපි if else එකක් දාගෙන ආයි අපි බලනවා මේ code result සහ ඒකේ number of count එක 0ද කියලා. ඉතින් එහෙම නැත්නම් අපි කියනවා එහෙමනම් ඒ කියන්නේ no ඒ කියන්නේ 0 නම් අපි කියනවා no code requested කියලා. එහෙමත් නැත්නම් ඊට පස්සේ අපි මෙතන අපේ අර code result එකට fetch as එකක් දාලා අලුතින් හදා ගන්නවා code record කියලා variable එකක් සහ str to time කියන එකක් දාලා අපේ expiry date එක ගන්න අර expiry variable එකකුත් සහ time කියලා දැන් time එක ගන්න now කියලා variable එකකුත් හදාගෙන අපි if else ladder එකක් හදාගෙන ඉතින් මෙතන මේ if එකේ බලනවා දැන් තියෙන වෙලාව expiry date එකට වඩා වැඩිද කියලා. ඒ කියන්නේ අනිවාර්යෙන් expire වෙලා වැඩි කියන්නේ. එහෙනම් echo කරන්න කියනවා code එක expire කියලා. එහෙමත් නැත්නම් අපි කියනවා password එක verify වෙලා නැහැ ප්‍රශ්නයක් නැත්නම් අපි කියනවා echo කරන්න කියලා success කියලා. ඊට පස්සේ අන්තිමට අපි කියනවා එහෙමත් නැත්නම් invalid code කියලා මේක echo කරන්න කියලා.
ඊට පස්සේ අපි මේකේ ආවොත් ඉතුරු ටිකට අපේ එහා පැත්තෙන් එන රික්වෙස්ට් අපි ආපු රික්වෙස්ට් එකෙන් එන රෙස්පොන්ස් එක අපිට මෙතන සක්සස් කියලා આવොත් අපි කියනවා කෝඩ් වෙරිෆයිඩ් කියලා රෙස්පොන්ස් එක පෙන්වන්න සහ ඉතින් මෙතනත් දාගෙන තියෙන්නේ අපි if else එකක් ඔයාලට පේනවා මෙතන සක්සස් නම් ටෙක්ස්ට් එක green 100 එහෙම green 500 එහෙම නැත්නම් ටෙක්ස්ට් රේට් 500 කියලා පෙන්වන්න කියලා සහ ඊට පස්සේ set time කියලා arrow function එකක් දාගෙන අපි hidden කියන feature එක add කරන්නත් ඊට පස්සේ step 3 එකේ hidden කියන feature එක remove කරලා step 3 එක අපිට දෙන්නත් සහ ඒකේ reset message එකට hidden feature එක add කරන්නත් කියලා දීලා තියෙනවා. ඊට පස්සේ එහෙමත් නැත්නම් ඊට පස්සේ අපි arrow function එකක් දාගෙන ඊට පස්සේ අපි verify disable verify button එක disable false නම් ඊට පස්සේ ඒකේ margin bottom එක 4 එකක් padding 3 එකක් rounded large text small text rate 500 කියලා add කරන්නත් අපි ඒක in HTML එක ඇතුලේ network error please try again කියලා පෙන්වන්නත් කියලා දීලා තිනවා. ඊට පස්සේ අපි reset password function එක කතා කරොත් reset password function එකෙත් කලින් වගේමයි document.getElement by id එකෙන් අපේ IDs ටිකෙන් එන values ටික අල්ලගෙන අපි අලුත් variables ටිකට assign කරගන්නවා pwd confirm email message reset button වගේ. ඊට පස්සේ අපි මේකේ class list එකේ remove කියන hidden feature එක remove කරන්න කියලා කියනවා. ඊට පස්සේ hidden කියන feature එක remove කරන්න කියලා. ඊට පස්සේ අපි if else ladder එකක් අරගෙන අපි බලනවා මේකේ password එක හරිය නැත්නම් confirm කියලා හදාගත්තා. අපි මේ reset password confirm කියන එක හරිය නැත්නම් අපි කියන all fields are required කියලා පෙන්නන්න කියලා. එහෙම නම් password එකේ length එක 8කට වඩා අඩුයි නම් අපි කියන password must be at least 8 characters කියලා පෙන්නන්න කියලා. ඒ වගේම password එක කියන්නේ password එකත් අපේ confirm කරපු password එකත් match වෙන්නේ නැත්තම් අපි කියනවා password do not match කියලා පෙන්නන්න කියලා. එහෙමත් නැත්තම් ඊට පස්සේ يعني මේ කිසිම ප්‍රශ්නයක් නැත්තම් අපි කියනවා මේක ආයෙ resetting කියලා span එකක් ඇතුලේ අර කලින් විදිහටම animation spin එක දාන්න කියලා. ඊට පස්සේ මේ ටික ප්‍රශ්නයක් නැතුව සිද්ධ වුණා නම් අපි ඊට පස්සේ form date එකකට new form date එකකට අපි variable එකක් හදා ගන්නවා form ගෙට. ඊට පස්සේ form.append විදිහට email password c password සහ action එක අපි යවනවා. මේක කොහොමද වෙන්නේ ajax වලින්. ඊට පස්සේ අපි මේක new xml http request එකකට දාගෙන අලුත් variable එකක් හදා ගන්නවා xhr කියලා. ඊට පස්සේ මේක post method එකෙන් අපේ process.reset password process කියන ෆයිල් එකට අපි යවනවා. ඊට පස්සේ එතන එන response එකෙන් තමයි අපේ මෙතන තියෙන වැඩ ටික වෙන්නේ. ඉතින් අපි ඊට කලින් අපි බලමු මේකේ කොහොමද වෙන්නේ කියලා ෆන්ක්ෂන් එක වැඩ කරන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා මේ else if එක ඇතුලේ අපේ action එක reset වුණොත් අපි කියනවා එහා පැත්තෙන් එන password සහ c password එක එන්නේ කොහොමද post method එක එන්නේ. ඒ දෙක අල්ලගෙන අලුත් variables දෙකකට assign කරගන්න කියලා password සහ c password කියලා. ඊට පස්සේ if else ladder එකක් අරගෙන අපි බලනවා password එක emptyද කියලා. එහෙමනම් කියනවා echo කරන්න කියලා. please enter the password කියලා. ඊට පස්සේ බලනවා password එකත් c password එකත් සමානද කියලා. එහෙම නැත්නම් password do not match සහ ඒකේ තියෙන ඊට පස්සේ str length එක use කරලා ඒකේ characters 8කට වඩා අඩුයි නම් password must be at least 8 characters කියලා පෙන්නන්න කියලා කියනවා. ඊට පස්සේ අපි database එකට result search එකක් දාලා අපි email එක අරගෙන ඒක result එකට අල්ලගෙන අපි බලනවා මේ result එකේ number count එක බිඳුවට වඩා වැඩිද. ඒ කියන්නේ එකක් හරි වෙනවද කියලා. එකක් හරි වෙනවනම් අනිවාර්යෙන් user කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ඒක fetch assoc එකකට දාලා ඒක user කියලා අලුත් email එකකට add කරගන්නවා. sorry අලුත් $and user කියලා අලුත් variable එකකට add කරගන්නවා. ඊට පස්සේ අපි database එකේ insert update delete කියන අපි මේකෙන් insert core එකක් update core එකක් use කරලා අපි මේ password එක කලින් තිබ්බ password එක වෙනුවට update කරලා අපි අර පරණ එක delete කරලා දානවා. එහෙම වුණා නම් අපිට success කියලා නැති success කියලා එහා පැත්තට ගියොත් response text එක මොකක්ද වෙන්නේ කියලා අපි බලමු. ඊට පස්සේ එහෙම success කියලා ආවේ නැත්නම් අපි කියනවා echo කරන්න කියලා user not found. එහෙමත් මේ කිසිම දෙයක් වැඩ කරේ නැත්නම් අපි කියනවා echo කරන්න කාලේ invalid action කියලා. ඉතින් ඊට පස්සේ එහා පැත්තෙන් එන response text එක success වුණොත් අපි කියනවා කලින් වගේම password reset successfully කියලා අපිට response එක දෙන්න කියලා සහ අපි මෙතනත් කලින් වගේ මේ if else එකක් තමයි දාගෙන තියෙන්නේ success කියලා out text එක green 500 සහ
එහෙම නැත්නම් ටෙක්ස්ට් එක red 500 කියලා දෙන්න කියලා. ඊට පස්සේ අපි මේක response ඒ කියන්නේ අපෙන් එන response එක success වුණොත් අපි set timeout එකක් දාලා අපේ arrow function එකක් use කරලා අපි document.getElementById කියලා අර reset password එකේ value එකයි අර reset password confirm එකේ value එකත් අරගෙන ඒක අපි දෙනවා මේක වෙන්න ඕන time period එක milliseconds 2000ක් ඒ කියන්නේ තප්පර දෙකක් ඇතුළත වෙන්න කියලා. සහ ඊට පස්සේ අපේ මේක වැරදි වුණොත් අපිට network එකට please try again කියලා message එකක් අපේ round at large text small text red 500 කියන මේ classes ටික add කරලා යවන්නත් සහ මේකේ class list එකේ hidden කියන feature එක remove කරන්න කියලාත් කියනවා. ඉතින් මෙහෙම තමයි අපි අපේ forgot password එකේ models තුන සහ ඒකේ back end part එක කරගත්තේ. ඉතින් මම හිතනවා මේක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. Thank you.